ආයිබෝවන් ක්‍රිකට් ලෝලීනි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අද වෙන විට තීරණාත්මක මෙන්ම බලාපොරොත්තු සහගත කඩඉමකට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලෝක මට්ටමේ ප්‍රබලයන් දෙදෙනෙකු ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් වලට පත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස 2011 වසරේ ඉන්දීය කණ්ඩායමට ලෝක කුසලානේදී මැදියුම් ගැරී කර්ස්ටන් පත් කර තිබෙනවා. ගැරී කර්ස්ටන් ඉන්දීය කණ්ඩායම ලෝක ශූරයින් කළා පමණක් නොව දකුණු අප්‍රිකානු කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමවල අංක 1ට ගෙන ඒමටත් සමත් වුණා. අප්‍රේල් මාස 15 වෙනිදා සිට කර්ස්ටන් ශ්‍රී ලංකා කණ්ඩායම සමග තම සේවා කාලය ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳහා ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවෙකු ලදී තිබෙනවා. ඒ ඕස්ට්‍රේලියානු ජාතික ජේම්ස් හිඩන්ස් මීට පෙර බංගලාදේශ පිරිමි කණ්ඩායමේ පිතිකරන පුහුණුකරු ලෙසද හිඩන්ස් කටයුතු කර තිබෙනවා. චමරි අතපත්තු මත පමණක් කැපෙන කණ්ඩායමක් නොවී සමස්ත කණ්ඩායමම ශක්තිමත් කිරීම ජේමිගේ ප්‍රධාන අරමුණ වන ඇති බව නිසැකයි. අවසාන වශයෙන් පුහුණුකරුවන් කොතරම් දක්ෂ වුවත් හිටිය මැද දක්ෂතා දැක්විය යුත්තේ ක්‍රීඩකයන්මයි. නමුත් නිවැරදි නායකත්වය සහ සැලසුම් ඇත්නම් ක්‍රීඩකයන්ට තම දක්ෂතාවයන් දැක්වීමේ හැකියාව පවතිනවා. ගැරී කර්ස්ටන් සහ ජේම්ස් හිඩන්ස් මේ නව ගමන ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි තවත් ක්‍රිකට් තොරතුරු දැන ගැනීම සඳහා channel එක subscribe කරන්න.